විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමේ සිහිනයක් දකින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින සිල්වා මහතා පවසයි. මාතර දිස්ත්‍රික් කාන්තාබල මණ්ඩලය පිහිටුවීමේ නිමිත්තෙන් පැවති උළෙලට සහභාගී වෙමින් ටිල්වින සිල්වා මහතා මෙම අදහස් පළ කළේය. තමන්ගේ උතුම්න වෙනුවෙන් ජනාධිපති හීනේ වෙනුවෙන් ජනාධිපතිකමේ උතුම්න වෙනුවෙන් රට පාවා දීලා හරි බලය ගැනීමේ වුණකම නිසා අද රනිල් වික්‍රමසිංහ මහත්තයා අර අපේ රට ගිල ගන්න යන විදේශ කුමන්ත්‍රණයේ කොටස්කාරය බවට පත් වෙලා ඒකත් එක්ක පෙළ ගැහිලා එකට හිටගෙන ඉන්නේ. එනිසා තමයි තමිල් චල්ල මරණයට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ හොරාට ශෝක වෙන්නේ. අපේ රටට විනාශ කරපු අපේ රටේ ජන ජීවිතය අවුල් කරපු සාමාන්‍ය ජනයාව දහස් ගණන් මරා දාපු රට බෙදන්න උත්සාහ කරන ත්‍රස්තවාදී නායකයෙක් ගුවන් ප්‍රහාරක මරණම එක ත්‍රස්තවාදීන්ට වෙච්ච හානියක් පාඩුවක් ඒ සම්බන්ධයෙන් අපි හිතනවා ඒක මේ රටේ ජයග්‍රහණයක් ඒක මේ රටේ සන්නද්ධ හමුදා ලබාගත්තු ජයග්‍රහණයක් ඒ ජයග්‍රහණයට දකින්න ඕන කෙනෙක් ආණ්ඩුවත් එක්ක මොන ප්‍රශ්න තිබ්බත් වෙන සම්බන්ධ ප්‍රතිපත්ති ප්‍රශ්න තිබ්බත් ඒක ජයග්‍රහණයක් නම් ඒක දකින්න ඕන. නමුත් එක්සත් ජාතික පක්ෂය ඒක පිළිගන්න ලෑස්තිුනේ නැහැ. ඒ විතරක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂය නැවත උත්සාහ කරමින් ඉන්නේ අපේ රට අර පැරණි මාවතේ ආපහු වරන් යන්න අර හොරගේ උසුම් ගහපු පාරේ අරගෙන යන්න ආපහු